හරි ගයිස් අද කතා කරන්නේ මෙන්න මේ ඩිසයින් එක කොහොමද හැදුවේ කියලා. මේක මේ හදලා ඉවරයි මම. මේක මේ මම හදාගත්ත පෝස්ට් එකක්. මේක දැන් හැදුණු විදිහ තමයි මම කතා කරන්න යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මුලින් ඉඳන් කියලා දෙන්නේ නැහැ. මේකේ තියෙන දේවල් කොහොමද මම හදාගත්තේ කියන එක තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. අපි දැන් ස්ක්‍රීන් එකට. මේකේ මුලින්ම ප්‍රධාන කොටස් දෙක තුනක් තියෙනවා. ඊට අමතරව ඉතුරු ටික තියෙනවා. අපි දැන් බලමු ඒ ටික මොනවද කියලා. මම මේ ලේයර් එක ඔක්කොම ටික ලේයර්ස් ටික එකට කරගෙන තියෙන්නේ. මේකේ මුලින්ම යන්නේ මෙන්න මේකට. ඒක හදාගත්තේ මම AI පාවිච්චි කරලා මට ඕන ටික දාලා තමයි මම ඒක හදාගත්තේ. මේකට විශේෂයෙන් prompt එකක් කියලා එහෙම මොනවත් නැහැ. මම මේක කියන්නේ මම Pinterest එකේ දැක්ක මේ වගේ ෆොටෝ එකක්. මම ඒක අරගෙන මෙන්න මේ social media icon ටික තියෙන්නේ. මෙතන මේ Facebook එක, ඊළඟ TikTok, LinkedIn, YouTube ඔන්න ඔය ටික විතරක් දාලා මට හදලා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි මෙන්න මේ ගානට ආවේ. ඊට පස්සේ ඒකේ හෙවණැල්ල දාගෙන තියෙනවා. මම මේකෙන් Photoshop පාවිච්චි කරලා මේක ඩුප්ලිකේට් කරලා ඒක කළු කරලා හෙවණැල්ල මම හදාගත්තා. මෙන්න මේ තියෙන ඒ හෙවණැල්ල. ඊළඟට තියෙනවා මෙන්න මේක තමයි උඩින්ම ගත්ත ගමන් පේන ටෙක්ස්ට් එක. මෙන්න මේක. දෙවෙනි තියෙනවා social media manager. ඊට පස්සේ මෙන්න මේ විස්තර ටික. ඒ කියන්නේ මම පෝස්ට් එකක් හදනකොට මම ආසයි ගොඩාක් විස්තර පුරවන්න නැතුව ඒක පුළුවන් තරම් මිනිමලිස්ටික් විදිහට කියන්න උවමනාම කරන දේවල් ටික විතරක් දාලා ඒක හදන්න. අපි මොකද කැප්ෂන් එකක් අනිවාර්යෙන් දාන පෝස්ට් එක ෂෙයා කරනකොට ඒ හින්දා අපිට ඕන දේවල් ඔක්කොම පුරවන්න නැතුව ඩිසයින් එකකට අපිට පුළුවන් ඒකේ කැප්ෂන් එකට වැඩි විස්තර ටික දාලා ඩිසයින් එක ක්ලීන් විදිහට ලස්සනට මිනිමලිස්ටික් ලස්සන විදිහට තියාගන්න. එතකොට බලන එක්කෙනාට උනත් පැහැදිලි කියන්නේ මහා සංකීර්ණ දේවල් නෑ, පොඩි පොඩි දේවල් ටිකක් තියෙන. අනික ඉක්මනට බලලා කියව ගන්නත් පුළුවන් ඒ ටික. ඒකයි මම ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ඩිසයින් හදන්නේ. මේකේ නෙගටිව් ස්පේස් එක ගොඩක් තියෙනවා. මේ හැමතැනම තියෙන නෙගටිව් ස්පේස් එක කියන්නේ ඩිසයින් එකේ බ්‍රීතිං ඒරියා එකක් තියෙනවා. මේක මම කියලා තියෙන්නේ are you looking for social media manager. ඔයාලා මගේ TikTok follow කරලා තියෙනවනම් දන්නවා මම social media manager එකට තමයි දැන් කරන්නේ. එතනදී මම post හදන වැඩ, reels හදන වැඩ, reels recording කරන වැඩ, අවශ්‍ය නම් website හදන වැඩ ඔය වගේ දේවල් කරනවා. අන්න ඒක තමයි social media manager කෙනෙක්. තව ගොඩාක් දේවල් තියෙනවා. මේ ටික තමයි නිකන් දල වශයෙන් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ get people talking about your business. එතන මම your කියන එක highlight කරලා තියෙනවා. හේතුව එතකොට බලන එක්කෙනා නිකන් මගේ කියලා දෙයක් අදහස එන්නේ මෙන්න මේ වචනේ. එයාගේ බිස්නස් එක ගැන කට්ටිය මිනිස්සු එයාගේ බිස්නස් එක ගැන කතා කරන්න ඕනි කියන එක අදහස තමයි මට මෙතනින් දෙන්න උවමනාව තිබුණේ. එතකොට get your free consultation කියන්නේ මට වැඩක් හම්බුන ගමන් මම මේක කරන්න යන්නේ නැහැ, ගාණක් කියන්නේ නැහැ. මම මුලින් දවස් දෙකක් අරගෙන බලනවා එයාගේ බිස්නස් එකට අදාළව කොහොමද මේ වැඩේ කරන්න පුළුවන් කියලා. දැන් මට අවසානට හම්බුන වැඩේ එයා ලී වලින් එක එක කැටයන් කරනවා. ඊට අමතරව එයා නී වලින් අර නැව් හදන්නේ. මෙන්න මේ වගේ නැව් හදන කට්ටියනේ. අන්න ඒ කෙනෙක්. එයාගේ ඉතුරු වැඩ ටික තාම කතා කරේ නැහැ. මුල්ම දීරේ කන්සල්ටේෂන් එකෙන් ගියාට පස්සේ ඒ වැඩ ටික තමයි තාම යන්නේ. ඒ වගේ ගත්ත ගමන් එක්කෙනෙක්ගේ වැඩක් බාර ගත්ත ගමන් ඒ කියන්නේ ගාණක් කියලා ඇග්‍රීමන්ට් එක ගහලා වැඩේ පටන් ගන්න නැහැ. මුලින් අදහසක් ගන්න ඕනේ එයාගේ වැඩේ මොකද්ද කියලා. ඒකට තමයි මේ get your free consultation today කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ for more details මෙතන මගේ contact number එක දාලා තියෙනවා. ඔයාලා නිකන් මදි වගේ කියලා හිතෙනවා නම් ওই විදිහට තමයි මම ඩිසයින් හදන්නේ. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඔයාලට පේනවද දන්නේ නැහැ. ලාවට පොඩි ඩිසයින් එකක් දාලා තියෙනවා. ඔය ටික තමයි මම මේකේ හදලා තියෙන්නේ. මහා ගොඩක් දේවල් ඇඩ් කරලා නෑ මම. තව මේකට ඇඩ් කරනවා නම් ඉතින් මට නම් කිසි අදහසක් නැහැ වෙන මොනවත් ඇඩ් කරන්න. මම කියන්නේ මම ඩිසයින් එකක් හදනකොට පාඩුවේ ඉඳගෙන ඒක හදලා ඉවර කරලාම තමයි නැගිටින්නේ. ඊට පස්සේ ඒකට ආපහු දේවල් ඇඩ් කරන්න ඒ වගේ දේවල් කරන්න යන්නේ. හිතන ඔක්කොම හිතන වෙලාවට දානවට වඩා මුලින් ඉඳන්කට අදහසක් ඇතුව මොකක්ද අපි කරන්න යන්නේ කියන අදහසත් එක්ක වැඩි පටන් ගත්තාම මාර ලේසි. මෙතන මම පාවිච්චි කරලා තියෙන ෆොන්ට් බැලුවොත් ෆොන්ට් එක තියෙනවා මොනෝග්‍රාෆ් ෆොන්ට් එකක්. මේක ඊළඟට උඩින් තියෙන ෆොන්ට් එක ඇන්ජලිනා මලිකා කියලා ෆොන්ට් එකක්. ඒක ඔය එක මේවා දාන්න පුළුවන් වල මේ පේනවා ඇති. ඊළඟට ෆොන්ට්ස් ಜಾති දෙකයි. අර ගොඩ පාවිච්චි කරලා නැහැ. ඒතකොට නිකන් මෙසි ගතියක් එන එහෙම නේ තියෙන ෆොන්ට් ಜಾති දෙකයි. කලර්ස් දෙකයි. කලර්ස් තුනයි. මේ white color එකයි මේ dark grey color එක දාලා තියෙනවා. ඊට පස්සේ මේ purple color එක පාවිච්චි කරලා තියෙනවා. කලර්ස් තුනයි පාවිච්චි කරලා තියෙන ෆොන්ට් දෙකයි.
ඊට පස්සේ get free consultation today කියන එක පොඩ්ඩක් highlight වෙන්න ඕනින්ද outline එකක් දාලා තිනවා වටේට. outline එක දැම්මේ rectangle එකක් ඇඳලා ඒකේ මැදට එන්න ඕන පාට අයින් කරලා වටේ outline එකේ පාට දම් පාටක් දාලා ඊට පස්සේ outline එක වැඩි කරා. ඊට පස්සේ corners මෙතනින් අපිට හදා ගන්න පුළුවන්. මෙතන link කරලා තියෙන ඉඳ corners ඔක්කොම ටික වැටෙන එකපාර. එතකොට මෙන්න මේ විදියට අපිට ඒක මේව කරගන්න පුළුවන්. වටේ line එක මදි නම් අපිට මෙන්න මෙතනින් මේක වැඩි කරගන්න පුළුවන්. අන්න අර විදියට. එක්කනේ යන්නේ මේ විදියට තමයි මේකේ වටේ outline එක මේ දාගෙන තියෙන්නේ. අපිට දැන් ඒක අවශ්‍ය නැහැ. ඊළඟට මේ dot tiri එක කඩේරි දාලා මෙතන ඊතලයක් මම ගහලා තියෙනවා. ඔය කඩේරි ඇඳගත්තේ අපිට පුළුවන් pen tool එක පාවිච්චි කරලා pen tool එකේ මෙතන variation තියෙනවාට කැමති එකකින් ඔයාලට යන්න ඕන විදිය මෙන්න මේ විදියට ඇඳගෙන මෙතන මේ උඩ තියෙනවානේ fill color එක අයින් කරන්න. ඊට පස්සේ stroke එක දාගන්න කැමති පාටක්. ඊට stroke එක කලින් වගේම වැඩි කරගන්න මම දාගන්න මෙතනින් 5ක් දාලා මෙතන මේ line නේ තියෙන්නේ. line එක අපිට පුළුවන් කඩේරි කරගන්න. ඔන්න දැන් ආවා ඒක. කනේ එතකොට අපිට ඕන විදියට කඩේරි විදියට යනවා. ඔන්න ඔය විදියට තමයි මම මේ කඩේරි එක ඇඳගත්තේ. එතකොට දැන් අපිට ඒ කඩේරි එක අවශ්‍යත් නැහැ. එතකොට ඔය ටික තමයි ඉතින් ඔයාලා ටයිප් කරගන්න තීරණවා කියලා මම හිතනවා. ඔය ටික තමයි. ඊට පස්සේ මම මේක මේ පැත්තට සයිඩ් එකට align කරලා තමයි වැඩේ කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ දකුණු පැත්තේ ඉතුරු වෙන ඉඩට තමයි මම මේ බාබකියු ස්ටික් එක දාලා තියෙන්නේ. අය මම හිතන්නේ මේක කියන්න දෙයක් නැහැ. බාබකියු ස්ටික් එක මම කිව්වා මුලින් Gemini එකෙන් හදාගත්තේ කියලා. ඊට පස්සේ ඒක shadow එක මම මෙතනින් දාගත්තේ ඔයාලට. ඉතින් shadow එක මොන විදිහට පස්සේ තමයි shadow එක දාලා තියෙන්නේ. shadow එක දාගත්තෙත් මේකේ Gemini එකෙන් ගත්ත ෆොටෝ එකේ copy එකක් අරගෙන ඒක කළු කරා සම්පූර්ණයෙන්. කළු කරන්න කලින් මෙන්න මේ විදිහට තිබ්බේ. ඔන්න ඔය විදිහට. Gemini එකෙන් ගත්ත ෆොටෝ එක මේන් ෆොටෝ එක මෙතන තියෙනවා. මේ පස්සේ එකක් කරගෙන මේ තියෙන මේන් ෆොටෝ එක ඊට පස්සේ මම ඒක කොපි එකක් ගත්තා. ඒ තියෙන්නේ මේ කොපි එක තියෙනවා කොපි එක. කොපි එක ඇල කරලා ෂැඩෝ එක එන්න ඕන විදිහට හදලා ඊට පස්සේ මම ඒ කොපි එක කළු කරා. කළු කරේ ඒකට දැම්මා කර්ව් ලේයර් එකක් මෙන්න මෙතන තියෙනවා. එතන කර්ව්ස් කියන එකක් තමයි මෙන්න මේකක් තමයි දාගෙන තියෙන්නේ. ඒ කර්ව්ස් එක දාලා මේක සම්පූර්ණයෙන් කළු කරගත්තා. ඔන්න කළු නැතුව ඔන්න කළු දැම්මට පස්සේ ඊට පස්සේ නිකන් ෂැඩෝ එකක් වුණා. ඒ කියන්නේ හැමනැල්ලක් වුණා පොඩි බොඳ ගතියක් තියෙනවනේ. ඒ හින්දා මම ඒකට Gaussian blur එකක් ඇඩ් කරා. අන්න ඒ විදිහට. Gaussian blur එක නැතුව blur එක ඇතුව. ඊට පස්සේ තමයි මේ ටික හදාගත්තේ. ඔයාලා දැන් පැහැදිලි Gemini එකෙන් ගත්ත ෆොටෝ එක කොපි එකක් අරගෙන හැමනැල්ල ගන්නට හදාගත්තා. කොපි එක කර්ව් ලේයර් එකක් දාලා සම්පූර්ණයෙන් කළු කරා. ඊට පස්සේ මේ Gaussian blur එක දාලා ඒක බොඳ කරා. ඒ විදිහට තමයි මම මේ හැමනැල්ල හදාගෙන තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආමේ මෙන්න මෙතන තියෙනවා අතක්. ඒ අත නම් මම මේ ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගෙන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දාගත්තේ. අර නිකන් ක්ලික් කරන්න කියන අදහස. ක්ලික් කරන්න කියන අදහසෙන් තමයි මම මේ ඇඟිල්ලක් දාලා තියෙන්නේ. මෙහෙම විදියට. පොයින්ට් අවුට් කරලා තියෙනවා. එන්න එතන. වෙන නම් වැඩි මොනවත් නෑ මේකේ. ඔන්න මම ඩිසයින් එක කිව්වා මම හදපු විදිය මේකේ. කොහොමද මගේ දේවල් මම වැඩි මහන්සිලා කරන්නේ නෑ. මහන්සිලා කරනවා. සෑහෙන මහන්සිලා කරන දේවල් තියෙනවා. මම කියන්නේ මම මට හදාගන්න දේවල් වල කූඩ මහන්සි වෙන්න යන්නේ නෑ. මොකද මේ මට ඉන්න කස්ටමර්ස්ලාට වැඩ කරලා දෙන්න මම මේ මහන්සිය තියාගන්න. ඔය ටික තමයි මේකේ තියෙන්නේ. අපි පස්සේ වීඩියෝ එකක බලපු මම වෙන කෙනෙක්ට හදපු එකක්. කෑම බිස්නස් එකකට මම හදුවා. ඒ කියන්නේ යාලා කෑම ඕඩර්ස් ගන්න බිස්නස් එකක්. ඒකට මම හදපු එකක් තියෙනවා. මම ඒක හෙට රිවිව් කරා. හෙට නෙමෙයි ඊළඟට මේ ඩිසයින් මම හදන ඩිසයින් කට්ටිය හදපු ඩිසයින්. ඔයාලා නිකන් ඩිසයින්ස් දැකලා තියෙනවා නම් ඒවා අපි රිවිව් කරමු. කොහොමද හදලා තියෙන්නේ ඒ වගේ දේවල්. ඩිසයින් රිවිව් කරන වැඩක් කියලා හිතා ගන්නවා. මේ ප්ලේලිස්ට් එක මම ඩිසයින් රිවිව් කියලා දාන්න. මම හදන ඒවා මම වෙන කට්ටියට හදලා දෙන ඒවා මම මට හදාගන්න දේවල් තමයි මම මේකේ කියලා දෙන්නේ කොහොමද කියලා. මුලින් ඉඳන්ම නෙමෙයි. ඒ වුණාට ඒකේ තියෙන දැන් මම කියලා දෙන්නම්. ඔය ටික තමයි. ඔයාලට මෙතන නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ටෙක්ස්ට් එකේ
මේ වචනේ විතරක් මම වෙනීම ටයිප් කරේ නෑ. ඒ වචනෙට විතරක් වෙනම කලර් එකක් දාලා තමයි මේ තියෙන යුව කියන තැනට. හරි ඔය ටික තමයි කියන්න තියෙන මේ ඩිසයින් එකේ. එහෙනම් thank you මේ වීඩියෝ එක බලුවට. තව මේකේ වීඩියෝස් දාලා තියෙනවා Photoshop එකේ නම් මම CapCut වීඩියෝ හදන්නේ කොහොමද කියලා දාලා තියෙනවා. ඉස්සරහට තව දේවල් කතා කරමු. එහෙනම් thank you වීඩියෝ එක බලුවට ගිහින් එන්න.